හලෝ කොහොමද යාළුවනේ? අද අපි පොඩි ගමනක් යනවා. දැන් නම් අපි ඉන්නේ නිට්ටඹු හරියේ. නිට්ටඹු හරියෙන් මේ යන ගමන් ඉන්නේ. ඔයාලත් එන්නකෝ අපිත් එක්ක යන්න. දැන් නම් මේ පස්යාල හරියේ ඉන්නේ. පස්යාලට ගිට්ටු කරලා පාර පොඩ්ඩක් සවුත් වේදින් අපි හිමීට යනවා. පාර හදනවා. මන්තිරු 4ටද කොහෙද හදනවා. හදනකම් පොඩ්ඩක් ට්‍රැෆික් ඉතින් හැදුවට පස්සේ නම් හොඳයි පාර. අපි දැන් මේ පස්යාල හන්දිය මෙතනින් වමට දානවා මීරිගම පැත්තට. මීරිගමට ගිහිල්ලා එතනින් හයිවේ එක යන්න තමයි ඉතින් ඉන්නේ. අපි මීරිගම පැත්තට හැරෙව්වා. දැන් නම් අපි හයිවේ එකට දැම්මා. එතනින් අපි වමට දාලා හයිවේ එකේ මීරිගමෙන් ඇතුළට දානවා. හයිවේ එක වල ඉතින් එක්ස්ප්‍රස් වේ. ස්ලිම් ටිකට් එකක් එහෙම අරගෙන අපි යනවා. නැති පාඩුවේ හයිවේ එකේ යන ගමන් හයිවේ එකේ යන ගමන් ඉතින් මාවත් පොඩි වීඩියෝ එකක් දාගත්තා. එතනින් මාව කෙනෙකුට කියලා බලන්නකො ආතල්ලේ යනවනේ. බලන්න හයිවේ එකේ තියෙන ලස්සන. මේක ඉතින් මේ කැමරාවෙන් දකින්නවා වගේ නෙමෙයි. හැබැයි ඉඳලා කිසි මාරම ලස්සනක් තියෙනවා. මම හිතන්නේ මේ කොරෝනාගල හයිවේ එක මාරම ලස්සනයි. අපි දැන් මෙතන එක්සිට් වෙන්න හදන්නේ. මෙතන එක්සිට් එක තමයි නාකල ගමුව. නාකල ගමුව එක්සිට් එකෙන් එක්සිට් වෙලා අපි යන්නේ කොහෙද බලන්නකෝ. අපි මෙතනින් දම් පැලැස්ස පැත්තට යන්නේ. දකුණට දාලා යනවා. දකුණට දාලා ටික දුරක් ගිහිල්ලා මේ පැත්තෙන් තමයි අපි යන්නේ. අපි යන්නේ ඉතින් අනුරාධපුරේ. මේ දැන් අපි ඉන්නේ වාරියපොළ ටවුන් එකේ. වාරියපොළ ටවුන් එකත් කොහොම කාර්යබහුල ටවුන් එකක්. අපි මෙතනින් වමට දාලා කෙලින්ම යනවා පාදිනිය පැත්තට. එතනින් කෙලින්ම ගිහිල්ලා ආයි පාදිනියෙන් තමයි අපි හරවන්නේ. යන්කෝ අපිත් එක්ක. මේ දින පාදිනිය හන්දිය. මෙතනින් අපි දකුණට දානවා. දකුණට දාලා ඉතින් කෙලින්ම යෑමක් තමයි තියෙන්නේ ඉතින් අනුරාධපුරේ බලන්න. මේ දවස්වල මාර රස්නේ. මේ පැත්තට වහින්නේ නැද්ද මන් දන්නේ නැහැ. කාලෙකින් වැහලා නැද්ද කොහෙද? මේ මෙතන පොඩි ගගක් වගේ දෙනවා. මෙතන ඉස්සරහා දිනවා දේවාලයක්. එතනින් පන්ටුරු එහෙම දාලා තමයි ගොඩක් අය යන්නේ. අපිත් ඉතින් මෙතනින් ගියා. දැන් මේ අපි ඉන්නේ දලදා ගම හරිය. මෙතන රවුන්ඩ් බෝඩුනොත් අපි කෙලින්ම යනවා. මේ අපි ඉන්නේ අර අලිමාරු වෙන තැන. මෙතන තමයි රේල් පාරේ අර මේ අලින්ට හදලා තිබ්බ වෙනම මාරු වෙන තැන. මෙන්න මෙතන ඉස්සරහා මේ දකුණු පැත්තේ. මෙතන උදේවරුවට අලි 300ක් මාරු වෙනවා. අපි යන වෙලාවේ නම් මොකෙක්වත් නැහැ ඉතින්. මේ දැන් අපි ඉන්නේ තඹුත්තේගම ටවුන් එකේ. තඹුත්තේගම ටවුන් එකත් දිගම ටවුන් එකක්. මේ ටවුන් එකත් මාර දිගක් තියෙන්නේ. මේ හරිය ඉතින් ගොඩක් ඉන්නේ ගොවියෝ තමයි. බලන්න ওই පාරේ මේ තියෙන ලස්සන.
දෙපැත්තේ ලස්සනට ගස් වවිලා දෙපැත්තම වෙල්ල ඇතියෙන්නේ. මේ හරිනම් ටිකක් රස්නේ අඩුයි. පොඩ්ඩක් යන එන ඉතින් නවත්තලා පොඩ්ඩක් ඉඳලා හැම යන්නේ මේ හරිය තමයි. ඔන්න දැන් අපි අනුරාධපුරේ ටවුන් එකට ආවා. ඉතින් අපි යන්නේ ඉන්න හොටෙල් එකට. එතෙන්ට ගිහිල්ලා අවසර තමයි අපි අනුරාධපුරේ අටම ස්ථානේ යන්න හිතන් ඉන්නේ. මේ දින අපි දවල්ට කෑම කාපු තැන. මේ දින අපි අනුරාධපුරේ තියෙන ලස්සන බයිසිකලයකට රවුමක් යනවා. නවාතැන් ගත්ත හොටෙල් එක. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. ඔයාලට සුබ දවසක්.